හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න කාලයකට පස්සේ ආයෙත් අලුත් බ්ලොග් එකක් අරගෙන ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ මෙඩිකල් ෆැකල්ටියේ පළවෙනි දවසේ මොකද වුනේ කියලා. බ්ලොග් එකත් එක්ක එහෙනම් දිගටම ඉන්න. අපි බලමු එදා මොකද වුනේ කියලා. හරි. ඉතින් අපිට අපේ ඉනොග්‍රේෂන් සෙරමනි එක පටන් ගන්න තිබ්බේ උදේ 9ට. මගේ ඩොකියුමන්ට් වැඩ ටිකයි අදාළ ඇඳුම් පැළඳුම් ටිකයි රෙඩි කරගෙන අපි උදේ 8:00 වෙනකොට කැම්පස් එකට ආවා. මේ තියෙන්නේ අපිට කලින් බෙච් එකේ සීනියර් අයියලා අක්කලා අපිව පිළිගන්න හදපු තොරණ. බලන්නකෝ ඒකේ ලස්සන කොහොමද කියලා. ඊළඟට අපිට තිබ්බේ අපේ සෙරමනි එක තියෙන හෝල් එකට යන එක. ඉතින් ඒක තිබ්බේ මොරටුව යුනිවර්සිටි එකේ ආකිටෙක්චර් ෆැකල්ටි එකට අයිති රූබර්ට් පීරිස් කියන හෝල් එකේ. ඉතින් අපිට දෙන්න පොලිමට යන්න කියලා තමයි කිව්වේ. අත්අල්ලලා යන්න කිව්වේ නැහැ හැබැයි. ඉතින් තව දෙයක් ඔයාලා ගොඩක් අය දන්නේ නැතුව ඇති මොරටුව යුනිවර්සිටි එකේ මෙඩිකල් ෆැකල්ටි එකක් තියෙනවා කියලා. ඉතින් ඕක මටත් තිබ්බ ප්‍රශ්නයක්. මොකද හැමෝගෙම අහනවා මගෙන් මොකක්ද යුනිවර්සිටි එක කියලා. ඒකට මම මොරටුව යුනිවර්සිටි කිව්වහම එයාලා අහන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එක නේද කියලා. ඊට මොරටුවේ දැන් අලුත්ම සුපිරිම මෙඩිකල් ෆැකල්ටි එකක් තියෙනවා කියලා ඕගොල්ලෝ මතක තියාගන්න. කොහොම හරි අපි ඊළඟට රූබර්ට් පීරිස් හෝල් එකට ආවා. මෙන්න මේක තමයි රූබර්ට් පීරිස් හෝල් එක. බලන්නකෝ ඒක ලස්සන කොහොමද කියලා. ඊළඟට අපේ ඉනොගරේෂන් සෙරමනි එකේ වැඩ කටයුතු ටික පටන් ගත්තා. ඒකෙදි වැදගත් ප්‍රොෆෙසර්ස්ලා අපිට එයාලගේ අදහස් දැක්වුවා මෙඩිකල් ෆැකල්ටියේ මොනවද වෙන්නේ මෙඩිකල් ෆැකල්ටිය ගැන අදහස් දැක්වුවා. ඔන්න ඔය දේවල් ටික තමයි ඒ වෙලාවේ සිද්ධ වුණේ. ඊට පස්සේ අපිට කලින් සීනියර් බැච් එකේ අයියලා අක්කලා යාළගේ කලින් අවුරුද්ද කොහොමද ගෙවුනේ මොනවද තිබ්බ උත්සව ඒ වගේ වැඩ කටයුතු දේවල් ගැන අපිට මේ වගේ වීඩියෝ එකක් පෙන්වනවා. තව යාළගේ මියුසික් ඉවෙන්ට් එකකුත් තිබ්බා. අපේ ජීවිතේ රචන ලෙස කිරුළු පැලවි ඔහු වගේමයි. ඒකෙන් පස්සේ අපේ රෙජිස්ට්‍රේෂන් වැඩයි මෙඩිකල් බාර දෙන වැඩයි ස්ටුඩන්ට් ID වල වැඩ ඉවර වෙලා අපි ආවා පළවෙනි වතාවට අපේ මෙඩිකල් ෆැකල්ටි බලන්න. මෙන්න මෙතන තමයි අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මොරටුව යුනිවර්සිටි එකේ අපේ මෙඩිකල් ෆැකල්ටි. එහෙනම් තවත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්න.